ඉන්දියා පාකිස්තාන බෝම්බ රස්නේ ලංකාවටත් දැනෙයි. මෙරට බුද්ධි අංශ සෙවිල්ලෙන්. අද වාර්තා කරනවා ලංකාදීප පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයක් විදිහට. අසල්වැසි ඉන්දියාවේ සහ පාකිස්තානයේ සිදු වූ බෝම්බ පිපිරීම් වලින් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ආරක්ෂක අංශ විශේෂ රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙනවා. සුජිත් තේවාචුල්ගේ තමයි තොරතුරු වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පතට. මේ පිළිබඳව අප කළ විමසීමකදී අදහස් දැක්වූ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ එම පිපිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද අවධානයෙන් පසුවන බව. විශේෂයෙන්ම රජයේ බුද්ධි සේවා මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයකින් පසුවන බවද ඔහු සඳහන් කළා. එම සිද්ධීන් හා සබැදී බුද්ධි අංශ වාර්තා පරිශීලනය කරමින් රජයට තොරතුරු දැනුම් දීමට වෙනම බුද්ධි අංශ කණ්ඩායම්ද යොමු කරනු ලැබ ඇතැයි වාර්තා වෙනවා. ඉන්දියාවේ හදවත බඳු ඓතිහාසික රතු බලකොටුව අසල ඉකුත් 10 වෙනිදා සිදු වූ මෝටර රථ බෝම්බ පිපිරීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 20 දෙනෙකුට අධික පිරිසක් බරපතල තුවාල ලැබුවා. මේ ඉන්දියාවේ ඉන් අනතුරුව පාකිස්තානයේ අවස්ථා කිහිපයකදී ත්‍රස්ත ප්‍රහාරයන් සිද්ධ වීම ඒක කලාපයේ රටක් විදිහට කොහොමද අපිට තිබෙන බලපෑම අපේ බුද්ධි අංශත් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවනවා කියන කාරණේ තමයි වාර්තා කරලා තියෙන්නේ. ඉතාමත්ම ශක්තිමත් වේ දේවල් සිද්ධ විය යුතුයි. ඔබට මතක ඇතිනේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ නේද? එදාසල වාක්‍යම් දරපය කිව්වේ මේ ගහයි කියලා දැනගෙන හිටියේ ඔය තරම් තදට ගහයි කියලා දන්නේ නැහැ කියලා. ඒ නිසා මේ හැම දෙයක් ගැනම අවධානයෙන් පසු වෙන එක තමයි රටක් විදියට හොඳ. ඉන්දියාවට දැවැන්ත ත්‍රස්ත ප්‍රහාර සූදානමක් කියලා අද දිවෙන පුවත්පත වාර්තා කරලා තිබෙනවා. චතුර පමුණුව තමයි තොරතුරු ගෙනෙන්නේ දිවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලයකින් වාහන 32ක් යොදා ගනිමින් ඉන්දියාවේ නගර ගණනාවකට දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට වෛද්‍යවරුන්ගෙන් සමන්විත ත්‍රස්ත කල්ලිය සැලසුම් කර තිබූ බව ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා. පසුගිය සඳුදා නවදිල්ලිය රතු බලකොටුව අසල පුපුරා ගිය බෝම්බෙන් පුද්ගලයන් 13 දෙනෙකු මරණයට පත් වුණා කියන කාරණයක් අද දිවෙන පුවත්පත වාර්තා කරමින් ඔවුන් කියන්නේ ඉන්දියාවට දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක මේ අදාළ ත්‍රස්ත කණ්ඩායම නැත්නම් මේ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ ඒ පුද්ගලයන් කණ්ඩායම සූදානම්ෙන් පසු වුණා කියන කාරණේ අද දිවෙන පුවත්පත වාර්තා කරලා තිබෙනවා. ඒ ගෝලීය වශයෙන් වැඩි කතා බහකට ලක් වුණු දේවල් පසුගිය සතියාන්තයේ